එන්න අද අපිත් එක්ක යමු සිරකුසාවල ලස්සන දවසක් ගත කරන්න. හැම දේටම කලින් අතරමඟ හම්බුණ අද ග්‍රිල් එකකින් කෑම අරන් තමා අපි ගමන පටන් ගත්තේ. මේ ඉතින් මගේ ලස්සන හැන්සම් චූටි මහත්තයයි අම්මි. මම ඉතින් කොලෙක්සියන් එකට ගත්තේ මෙන්න මේක. මේ දවස්වල මගේ මම්මා ඉතාලියේ ටුවර් එකක් ඇවිත් තමයි ඉන්නේ. ඉතින් අපි මේ යන්නේ විශේෂ තැනක් බලන්න හැම නන් නෙවෙයි. එයත් එක්ක කාලේ ගත කරන්න ඕන හින්දා පොඩි ඩේ අවුට් එකක්. අපි එකටම ගියේ සිරකුසාවලට එන කෙනෙක් යන්න අමතක කරන්නේ නැති මේ බැසිලිකා එකට. මගේ චූටි මැනික ඉතින් දැන් තනියම ප්‍රේ කරන්නත් දන්නවා. තනියම ප්‍රේ කරාට මොකද මං එයාගෙන් චුට්ටක් ඈතට ගිය ගමන් එයාට මං ඈතට ගියා කියන සිග්නල් එක හොඳට වදිනවා. එදා චර්ච් එක ඇතුලේ මෙන්න මේ වගේ වැඩසටහනකුත් අපිට බලා ගන්න පුළුවන් වුණා. පස්සේ ඉතින් අපි මේ යන්නේ ඉතාලියේ සිසිලි දූපතේ තියෙන සිරකුසල නගරයේ පැරණිම කොටසක් වෙන මුදෙන් වටවුණු හිස්ටෝරිකල් අයිලන්ඩ් එකක් වෙන ඔත්තිචෝ දූපතට. අයිලන්ඩ් එකට ඇතුල් වෙද්දිම හාබර් එකේ බලා ගන්න පුළුවන් ඔයාලට මේ පේනවා වගේම ලක්ෂරි යොට් වගේම සෙලින් බෝට්. සමර් කාලෙට මේවා වැඩිපුර දකින්න පුළුවන්. අපේ චූටි මහත්තයා ඉතින් හරිම එක්සයිට්. චූටි බබෙක් එක්ක මෙන්න මේ වගේ දේවල් එක ටයිම් පාස් කරනවා කියන්නේ ඊට වඩා දෙයක් නැහැ.
මේ පේන යොජ් දිහා බල බල එහාට මෙහාට කියාගන්න බැරි තරම් වාරයක් අපිට යත් එක්ක ඇවිදින්න වුණා. අයිලන්ඩ් එකේ තව ටිකක් ඇතුළට යද්දී මෙන්න මේ විදිහට සී ස්පොට් එකක් බලා ගන්න පුළුවන්. මේ පුංචි පාරවල් දිගේ ඉතින් ඇවිදගෙන අපි ඔද්දීච්චවල ව්‍යස දෝමවලට ආවා. මේ පල්ලියට ඇතුල් වෙන්න ඔයා මේ සිටි එකේ කෙනෙක් නෙවෙයි නම් ටිකට් එකක් පර්චේස් කරන්න ඕන. කලින් වතාවේ අපි පල්ලියට ගිහිල්ලා තියෙන නිසා මේ වතාවේ පල්ලියට ඇතුල් වෙන්නේ නැහැ. පස්සේ අපි ගියේ දෝමවල තියෙන ලස්සන රෙස්ටොරන්ට් එකකට දවල් කෑමට. මේ රෙස්ටොරන්ට් එකේ නම නම් මතක නෑ. හැබැයි කෑම නම් හැම දෙයක්ම හොඳටම තිබුණා. කෑමෙන් පස්සේ ඉතින් ඔත්තීච්ච ජෙලාතෝ එක රහ බලලා ආයෙ පොඩි වටයක් දාලා ඉතින් අපි අපේ ගමන එන්ඩ් කරා. Till the next video, bye bye.